ළමයි ඉතින් කොහොමද මැච් එක එහෙම බලනවද? සරත් ජයසූරිය කොහොමද ගහන්නේ ආ? තොට පිස්සුද චන්ද්‍රමාල මාමේ මේ ඔයා මේ 2010 විත්තේ ඉපදුන නාකියෝ මේ ඉන්නේ අපේ අලුත් දසුන් සානක දන්න දෙයක් කියෝගෙන ඉන්න පැත්තකට වෙලා නැත්තම් බලනවා නැත්තම් ඵලයන්ද ඒ සිතුක මෙන්න කුසල් මෙන්නි සයග්ග මං කවන කුසල් මෙන්නි ගෑලා ගන්න ගත්තෝ ගාන මුළු ಭಾರತේ විනාශ කළා යා අනේ මේ අවදි මෙන්නි කයි තලු මෙතන ගාන කලිමු එන්නේ පොළු ගාන කියලා බලපන් මොලේ මේ කමිදු මෙන්ඩිස් තෝගේ පුකට දීලා හරි ඇවිල්ලා මෙතන අනේ වැඩක් නෑ මේ අපේ ලොන්තියෝ ගහගන්නේ සනත් ජයසූරිය නැත්තම් අනේ මේ බූරුවෝ සිට මේ පළයන චන්ද බලන්න මේ තේකක් බිලා මේ පිසයක් අයිනම නැත්තම් පළයන් මෙතන ආවද මැච්ච බලන්නේ නෑ මේ අපේ උන්ට මූ කියන කන පාන දෙකට යනගනි පළයන් බුර මෙතන යන්න මෙතන කටවයින අනේ මේ උඹේ මේ කුසල් මෙන්ඩිස් තියාගෙන ඉඳගනි අපේ මේ කමිදු මෙන්ඩිස් ගාලා අන්න හයත් පේන්නේ නැද්ද තෝගේ කුසල් මෙන්ඩිස් විකට් කුඩු නේද දැන් ඉතින් තෝ ගහගනින් තලු අනේ පළයන කවිද බෙගින් ගහයි තලු එක හයක් ගව මට පෙන්නම එක හයක් ගව මට පෙන්නම කවිද මෙන්ඩිස් ගහයි තලු පළයන් යන්නු මහ බූරුවේ තෝත් බූරුවේ හරි ළමයි ඕක සද්ද නැතුව බලපල්ලා උඹලා ඉන්න මැච් එකවත් බලා ගන්න වෙන්නේ අනේ මේ තෝ කට හයි නිදපන් අපේ යාළුවන්ගේ පස්ස වලට මැදිවත් වෙන්නේ නැතුව තෝගේ මූසලා කට නිසා තමයි මේ කුසල් මෙන්ඩිස් උත් අවුට් උනේ කට හයි ඉන්නෝන ඉඳපන් නැත්තම් පළයන් සිතුව දැන් දඬු කරා දැන් අපි කම්ම වෙන කුස්සෙරීලා ඉතින් විකඩු ගිහලා ඉතින් වියත් පාක් ගිහලා දැන් ලකුණු විදි ගන්න අය මොනවනි කාලෙම බලන්න මැච් එක ඒක නම් හොඳ අදහසක් එහෙනම් අපි හරි මාමේ අපි දැන් රණ්ඩුනේ අමතක කරලා එන්න චන්ද්‍රපාල මාමේ අපි පීසා එකක් කාලා මේ ප්ලේන් ටිකක් ගහන්න පුතේ මා ලොකු බඩගින්නකින් ඉදී අපි එහෙනම් කුස්සියට ගිහින් කැම්ප් ටිකක් කමුකෝ අයියෝ අපේ ගෝතයෝ නම් අද ගහලත් නෑ ඉන්දියාවට ඕල් අවුට් වෙලා පණහින් අයියෝ දැන් නම් ඉතින් මේ දැන් ඉන්න ගෝත්‍යය ටික වැඩක් නෑ ලංකාවට පට්ට කරුය මේ කපේ සනත් ජයසූරිය ඉඳලා ආයි ඉන්දියාවට පුකෙන් දුන් දාලා මිරිස් කකා යන්න දෙනවා අනේ පළයන් නිකන් චන්ද්‍රපාල නෑ මේ මැච් එක බලලා මෙතන මැච් එක බලලා අපේ උන්ට මේ එක කියන්නේ දැන් ඉන්නේ උන්ට සනත් ජයසූරියයි තලු මෙතන එනවා කියන්නේ මම දන්නේ අද නම් අපේ ලංකාවේ සෙට් එක අවුට් ඉන්දියාව නම් අද දිනනවා මම දන්නේ චන්ද්‍රපාල මාමගේ හොයව නාක් ගහලාද කියලා මම යනවා ගෙදර ගිහින් කනවා බත් මොකෝ චන්ද්‍රපාල මැච් එක බලනවා නැත්නම් ගෙදර යනවාද මොකද කරන්නේ එතන පිසේ කලා මැච් එක බලන්න අයියෝ මට අමතකුණානේ මම ගෙදර හොද්දක් ලිපේ තියලා ආවේ අද වයිෆුත් නේ නයිට් කරනවද රැට දැන් මොකද කරන්නේ හොද්දක් කරවිලා මම යනවා දැන් තනියම මැච් එක බලන උන්ට ලංකාව ගැන කිසි විශ්වාසයක් නැහැ. මන්නම් තා විශ්වාසයක් තියෙනවා.